ඉතින් කොහමද? හොඳයි. ඔයා? මමත් හොඳින් ඉන්නවා. කොහෙන්ද ඔයා? පින්ලන්තේ. ෆින්ලන්තේ කොහෙන්ද? පින්ලන්තේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ. මුහුදේ. ලංකාව කොහොමද සිංහල කතා කරන්න පුරුදු වුනේ? සිංහල අපේ සභාවේ ලංකාවේ ඉන්නවා. ඉතින් මට කියලා දුන්නා. කියලා දුන්නා. ඒ ඔච්චර හොඳට කතා කරන්නේ කොහොමද? නෑ. මම ආසයි. දෙවිගේ ආශිර්වාදයෙන්. ඉතින් ලංකාවට ආයෙ යන්නේ නැද්ද? බලමුකෝ මහත්තයෙක් එක්ක යන්න ඕනේ. එයා බැඳලාද? සමහර විට බැඳලාද? ඔව්. බබාලා ඉන්නවද? නෑ. බබාලා නෑ. තාම. මොකද මෙහෙ මොනවද කරන්නේ? මෙහෙ අපි සුපාරංචි කියනවා. මේ ජොබ් එකක් කරන්නේ ඔව්, නැද්ද? පොඩි රස්සාවක් කරනවා. වීදුරු හොදනවා. විතරු. ඔව් මහත්තයෙක් එක්ක. ඉතින් ඒ සල්ලි ඇද්ද ජීවත් වෙන්නේ? සල්ලි ඇද්ද? ගොඩක් නෑනේ හැබැයි. ඉතින් විස්තර කියනකො ටිකක් මොනවද? හොඳින් ඉන්නවද කොහොමද කොච්චර කාලෙද? කොහොමද ඇත්තටම කොහොමද ඔහොම සිංහල කතා කරන්නේ? අපේ සභාවදී ඉන්නවා ගොඩක් ලංකාවේ. රැස්වීමක් තියෙනවා. සතියකට දෙපාර සිංහල භාෂාව. මමයි මහත්තයා යනවා ඒකට. මහත්තයාට පුළුවන්ද? ටිකක් පුළුවන්. දැන් මාස 8කට කලින් නෑ ඉගෙන ගන්න පටන් ගත්තා. ඉතින් එච්චර ගොඩක් නෑ. ඔයා කොච්චර කාලෙද ඉගෙන ගන්න පටන් අරන්? අවුරුදු 6. අවුරුදු 6ක්? ඔව්. මාස ලියන්නත් 4ක් පුළුවන්ද? ඔව් පුළුවන්. ලියන්නත් පුළුවන්. කියවන්නත් පුළුවන්. පුළුවන්. බ්‍රාවෝ. හෙමි පුළුවන්. මට හරි සතුටුයි යන්නේ. එහෙම කවුරු හරි සිංහල කතා කරනකොට. ඇයි මෙහෙට එන්න හිතුනේ? මේ ෆින්ලන්ඩ් කියන්නේ හොඳ රටක් මේ. ඉතින් ඇයි මෙහෙට එන්න හිතුනේ? මෙහෙ සේවය කරන්න ආවා. ඔව්. මුලින්ම ඉංග්‍රීසි සභාවට උදව් කරන්න. ගොඩක් වෙන රටවල අය ඉන්නවනේ. ඊට පස්සේ මම ගොඩක් ලංකාවේ හම්බුණා. ඉතින් මම හිතුවා සිංහල ඉගෙන ගන්න ඕන හොඳයි. හොඳයි කියලා. ඔව්. තාම මොනවද පුළුවන් භාෂා? මගේ භාෂාව ෆිනිෂ්. ඉංග්‍රීසිත් පුළුවන්. එච්චරයි. එච්චරයි. මගේ මහත්තයා. ග්‍රීක බැරිද? බෑ. තුත්තක් තේරෙනවා කතා කරන්න. සිකලා කාලායිසි. බ්‍රාවෝ. ඒ ටික දැනගත්තාම ඇති. ඔව්. මෙහෙ අය මාත් එක්ක තරහ වෙනවා. ඇයි? සිංහල දන්නවා ක්‍රීක් දන්නේ නැහැ. අය නැත්තේ. තව කවුද ඉන්නේ ඔයාට පවුලේ? මමයි මහත්තයා මෙහෙ විතරයි. පින්නන් වල අම්මයි තාත්තයි මල්ලි. ඔව්. එච්චරයි. පොඩි පවුලේ. පොඩි පවුල. මන්න හිතාගන්න. අම්මා තාත්තත් යහව දෙවියන් සාක්ෂි කරනවා. අපේ ආගම. ඒකලන්ද සතුටු. ඔයා ඒ කියන්නේ බෝර්න් විය හොවද? ඔව් හැබැයි අපි බප්පලා බෞතිස්ම කරන්නේ නැහැ. ආසනම් ලොකු නාට බෞතිස්ම වෙන්න පුළුවන්. ඉතින් එයාගේ ප්‍රධානම කරුණ තමයි එයා දෙවිද සේවය කරන්න තමයි මේ භාෂාව ගොඩක් ඉගෙන ගන්න. මොකද වෙන ඉතින් ඔයාට ආඩම්බර නැද්ද මෙච්චර හොඳට වෙන භාෂාවක් පුළුවන් එක ගන්න? ඒ කියන්නේ ඔයාට ආඩම්බර නැද්ද? ආඩම්බරනේ දැන් සමහර You are not proud. You are not proud. උඩඟු තාම තියෙනවා. ඉගෙන ගන්න වචනේ බලන්නකෝ මන්. එතන ඔයාට සතුටුයිද ලංකාවේත් එක්ක කතා කරද්දී? ගොඩක් සතුටුයි. ඔව්. ඒගොල්ලෝ පුදුම වෙනවනේ හැම වෙලාවෙම ඔයාට කොහොම මෙච්චර හොඳට පුළුවන් කියලා. වෙනවා. කතා කරන්න බෑ සමහර අය. Accent එක. Bravo. Say